හරි. ගන්න 18 වෙනි පිටුව. 18 වෙනි පිටුවේ අපි දැන් ඉන්නේ ඉලෙක්ට්‍රොනික්ස් වල. ඉලෙක්ට්‍රොනික්ස් වල 4 වෙනි ඩියුට් එකේ සංඛ්‍යාංග ඉලෙක්ට්‍රොනික විද්‍යාව. අපි මීට කලින් කොටසේදී කතා කරා අන්තිමටම අර කාල රූප සටහන් පිළිපොළ වලින්. පිළිපොළ වලින් කාල රූප සටහන් සාකච්ඡා කරා අපි. එතනින් පස්සේ අන්තිම පොඩි කෑල්ලක් තියෙන තව විනාඩි 10ක්වත් යන චූටි තියරි කෑල්ලක් කතා කරන්න තියෙනවා. හරි. බලන්න ඒක 18 වෙනි පිටුවට එන්න. මතක ඒකක නැත්නම් මෙමරි යුනිට්ස්. හරි. මේමයි. හරි. අපි දන්නවා සාමාන්‍යයෙන් අපි දැන් මේ භාවිතා කරන ඉලෙක්ට්‍රොනික ඩිවයිසස් වල සාමාන්‍යයෙන් දැන් අපි ඊයේ කතා කරන්නේ පිළිපොලක්. අපි කලින් දවසේ පිළිපොලක් කතා කරා. පිළිපොලකින් පුළුවන් එක මතක කොටසයි මතක කියන්නේ මීට කලින් අවස්ථාව විතරයි යාට මතක. මතකනේ? පිළිපොලක මතක තියෙන මීට කලින් අවස්ථාව විතරයි. මීට කලින් අවස්ථාව. හරිද? හැබැයි දැන් අපිට ඒක විතරක් ප්‍රමාණවත් නැහැනේ අපිට මොනවා හරි දෙයක් සේව් කරලා තියාගන්න. ඊට වඩා ලොකු මතක හැකියාවක් යාගේ ධාරිතාව ටිකක් වැඩි කෙනෙක් ඕනේ. ඒ ධාරිතාව වැඩි කරගන්න විදිය තමයි මෙතන අපි කතා කරන්නේ. හරි බලන්න මෙතන තියෙනවා තීරක කැලක් විදිහට පරිගණක ඇතුළු විවිධ ඉලෙක්ට්‍රොනික උපකරණවල ක්‍රියාකාරීත්වය සඳහා 18 වෙනි පිටුව 4 වෙනි ඩියුට් එකේ ඉලෙක්ට්‍රොනික විද්‍යාව 18 වෙනි පිටුව මතක ඒකක මෙමරි යුනිට්ස් පරිගණක ඇතුළු විවිධ ඉලෙක්ට්‍රොනික උපකරණවල ක්‍රියාකාරීත්වය සඳහා ඉලෙක්ට්‍රොනික මතක ආධාර කරගෙන ඇත. හරි අර මම දැන් කියපු කාරණා. ඉලෙක්ට්‍රොනික මතක නිර්මාණය කර ඇත්තේ මූලික මතක කෝෂ ලෙස යොදා ගන්නා පිළිපොළ විශාල සංඛ්‍යාවක් සහිත පරිපථ වංගෙනි. අපි දැන් ඊයේ ඉගෙන ගත්තා එක පිළිපොළකින් මතක තියාගන්න පුළුවන් මීට කලින් වෙච්ච අවස්ථාවේ සිදුවීම විතරයි. මීට කලින් අවුට්පුට් එක විතරයි යාට මතක. හැබැයි පිළිපොළ වල ගොඩක් අපි පාවිච්චි කරොත් අපිට පුළුවන් නේද? එතනින් ඊට කලින් එක, ඊට කලින් එක, ඊට කලින් එක විදිහට එයාගේ මතකයේ හැකියාව, එයාගේ කැපැසිටි එක වැඩි කරන්න. අන්න එතකොට පිළිපොළ විශාල සංඛ්‍යාවක් හදාගෙන තමයි මේ මෙමරි සෙල්ස් හදාගෙන තියෙන මතක කෝෂ. හරි. ඉලෙක්ට්‍රොනික මතක ද්විමේ සංඛ්‍යාවක්. ඒ කියන්නේ එක හෝ බිඳුව ලෙස ගබඩා කර හැකි ස්ථානයක් මතක කෝෂයක් ලෙස හඳුන්වනු ලබයි. මතක කෝෂයක් කියන එතකොට ද්විමේ එක හෝ බිඳුව. ඒ කියන්නේ ඉහළ වෝල්ටේජ් දාගයක් හෝ පහළ වෝල්ටේජ් දාගයක් මගින් හම්බ වෙන එක හෝ බිඳුව කියන අගයන් දෙකෙන් එකක් එයාට මතක තියාගන්න පුළුවන් නම් අපි ඒකට කියනවා මතක කෝෂයක් කියලා. එනෝ මතක කෝෂයක් තුළ එක් ද්විමේ සංඛ්‍යාවක් හෙවත් බිටුවක් ගබඩා කළ හැක. ওই මතක කෝෂයක් ඇතුලේ එක ද්විමේ සංඛ්‍යාවක් තියාගන්න පුළුවන්. හරිද? ඔය බිට් කියන එක හැදලා තියෙන යාට මතක තියාගන්න පුළුවන් බයිනරි ඩිජිට්ස් නේ. මෙන්න මේකේ ඔය බිට්ස් කියන එක හැදලා තියෙන මේකේ පළවෙනි අකුරයි මේකේ අන්තිම අකුරු දෙකයි එකට එකතු වෙලා. හරි. බිට්. හරි. හරි. එතකොට එක මෙමරි සෙල් එකක් ඇතුලේ එයාට එක් ද්විමේ සංඛ්‍යාවක් මතක තියාගන්න පුළුවන්. හරිද? එක හෝ බිඳුව මතක තියාගන්න පුළුවන් එයාට. මෙහිදී එක් බිටුවක් එක හෝ බිඳුව මතක තබා ගැනීම සඳහා එක් පිළිපොළක් යොදා ගැනීම. එක පිළිපොළකින් අපි දන්න ඒ වැඩේ කරන්න පුළුවන්. හරිද? එක මතකයක් මතක තියාගන්න පුළුවන්. එලෙස පිළිපොළ 8ක් යොදා ගැනීමෙන් බිටු 8ක් හෙවත් බයිටයක් මතක තබා ගත හැකි වේ. ඒ කියන්නේ මෙහෙම එකක් මේ තියෙන්නේ එක බයිට් එක. හරි. මෙයාට ද්විමේය සංඛ්‍යා 8ක් මතක තියාගන්න පුළුවන්. මෙයාට ද්විමේය සංඛ්‍යා 8ක් මතක තියාගන්න පුළුවන්. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. හරි 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. හරිද? මේ තියෙන එක මෙමරි සෙල් එක. මෙයා ඇතුලේ එක හෝ බිඳුව මතක තියාගන්න පුළුවන් මෙයාට. අපි හිතමු මෙහෙම මේක එක මේ උදාහරණයක්. දැන් මෙයාට එක මතක තියාගෙන ඉන්න. මෙයා බිඳුව, මෙයා බිඳුව. හරිද? ඊට පස්සේ මේක එක මම උදාහරණයක් ගන්න මේක බිඳුව. හරි. ඊට පස්සේ එක බිඳුව. ඔය වගේ මතක තියාගන්න පුළුවන්. හරිද? එක බිඳුව බිඳුව මේ වගේ වෙනවා. හරි එකක් මතකයි නේද? එතකොට මේ වගේ මේ එකකට කියනවා බිට් එකක් කියලා. බිට් එකක්. මේක බිට් එකක් මේක. මේ තව බිට් එකක්, මේ තව එකක්, මේ තව එකක්, මේ විදිහට බිට් 8ක් මෙතන තියෙනවා.
මේ බීට් 8ක් මතක තියාගන්න මේ තනියෙක් කෙනාට කියනවා බයිට් එකක් කියලා. හරිද? මෙතන බයිට් එක. මෙතන බයිට් එකක්. හරි. මෙතන බයිට් එකක්. හරිද? බයිට් එක. හරි. මේක ඇතුළේ එතකොට දීමේ සංඛ්‍යා 8ක් කියලා මතක තියාගන්න තියෙන්නේ. මේ එකක එක පිළිපොළ ගන්න තියෙනවා. එකක එක පිළිපොළ ගන්න තියෙනවා. හරි. එකක එක පිළිපොළ ගන්න තියෙනවා. හරි. පැහැදිලිද? බයිටයක් සාමාන්‍යයෙන් පහත ආකාරයෙන් නිරූපණය කරන්න ලබයි. මේක තමයි බයිටයක් නිරූපණය කරන විදිහ. මේ වගේ කොටු 8ක් ඇතුලේ ඔයාලට කැමති විදිහට ඒ කියන්නේ මතක තියාගන්න අවශ්‍ය විදිහට මේක ඇතුළට ද්විමේ සංඛ්‍යා 1 හෝ බිඳුව මේක ඇතුළට ඇතුළත් කරනවා. හරිද? මෙහිදී 1 සිට 8 දක්වා වූ එක් මතක කෝෂයක් තුළ එක හෝ බිඳුව අවශ්‍ය පරිදි ගබඩා කළ හැක. අපිට ඕන විදිහට මේක තුළ ගබඩා කරගන්න පුළුවන්. හරිද? හරි. එතකොට ඕක අපි මෙහෙම දාගමු. මුලින් මේ තියෙන බයිට් එක. අර ඔයගොල්ලෝ පල්ලෙහා ඉස්සතන මේක දාගන්න. මේක බයිට් එක. හරි. බයිට් එකක් සාමාන්‍යයෙන් පහත ආකාරයෙන් නිරූපණය කරනු ලබයි කියන එකට මේක දාගන්න. මේක තමයි බයිට් එකක් නිරූපණය කරන විදිහ. නිරූපණය හරි. බයිට් එකක් නිරූපණය කරන මේ විදිහ මේක දාගන්න. හිස් කොටු 8ක් තියෙනවා. හිස් කොටු 8ක්. මෙහෙම දාගන්න. හිස් කොටු 8ක්. ඔක දාගන්න. හරි. බලන්න ඊළඟට තියෙනවා. මෙහිදී 1 සිට 8 දක්වා වූ එක් මතක කෝෂයක් තුළ එක හෝ බිඳුව අවශ්‍ය පරිදි ගබඩා කළ හැක. හරි. එක හරි බිඳුව හරි මේක ඇතුළේ අවශ්‍ය පරිදි ගබඩා කරන්න පුළුවන්. ඉහත නිර්මාණය කළ බයිටේ එක් බිටුවේ අභිමත පරිදි ද්විමේ සංඛ්‍යා යොදා බලමු. හරි. අපි අර කලින් දාපු විදිහට නිකන් දාමු. එහෙම පිළිවෙලක් නැහැ. හරි. කැමති විදිහට දාන්න පුළුවන්. හරි. අර කැමති විදිහට මේක ඇතුළේ දාන්න පුළුවන්. ඔය විදිහට. හරි. ඊට පස්සේ මේක අපි දැම්මොත් ඒක අංක කරනවා අපි මේ විදිහට. මේ විල පළවෙනි එක කියලා. මේ දෙවෙනි එක කියලා. හරි. හරි. මෙහෙම ගන්න. අපි අංක දාන්න අවශ්‍ය නැහැ. මම කියන්නකෝ. හරි. මේකේ තියෙනවා පොඩි දෙයක්. හරිද? මේකේ පොඩි දෙයක් තියෙනවා. මේකේ වැඩිම ස්ථානීය අගයක් සහිත බිටුව. හරිද? වැඩිම ස්ථානීය අගයක් සහිත බිටුවට අපි කියනවා most significant bit කියලා. එයා ඉන්නේ වම් පැත්තේ කෙළවර. මේ වම් පැත්තේ කෙළවර ඉන්න කෙනාට කියනවා මේ වම් පැත්තේ කෙළවර කෙනාට කියනවා වැඩිම වෙසෙසි බිටුව කියලා. හරිද? වැඩිම වෙසෙසි බිටුව. වැඩිම වෙසෙසි බිටුව. වෙසෙසි බිටුව. most significant bit එක අපි කෙටියෙන් ලියන්නේ MSB කියලා. හරි. මේ තියෙන්නේ දකුණු පැත්තේ කෙළවරේ කෙනාට අපි කියනවා අඩුම වෙසෙසි බිටුව. ඒක least significant bit LSB. හරි. හරි සර්. හරිද? මේ වම් පැත්තේ කෙළවරේ කෙනා තමයි වැඩිම වෙසෙසි බිටුව. නිකන් අංකණය. මේ පැත්තේ
දකුණු පැත්තේ කෙලවර එක්කෙනාට තමයි කියන්නේ අඩුම වෙසෙස් B2 කියලා. පැහැදිලිද? බලන්න. එතන තියෙන ඉහත නිරූපණය කළ බයිටේ එක් එක් බිටුව අභිමත පරිදි ද්විමේය සංඛ්‍යා යොදා බලමු. යටින් මේක දාගන්න. කැමති විදිහට දාන්න පුළුවන්. හරි බලන්න මෙතන තියෙනවා. මෙහි බිටු අටමගින් ද්විමේය සංඛ්‍යාවක් නිරූපණය කර ඇති අතර එහි වැඩිම ස්ථානීය අගය සහිත බිටුව වන්නේ වම් අනන්තයේ ඇති බිටුවයි. වම් අන්තයේ ඇති බිටුවයි. මෙන්න මෙයා. එම බිටුව වැඩිම වෙසෙස බිටුව ලෙස හඳුන්වන අතර most significant bit එය MSB ලෙස අංකණය කරේ. එතන පල්ලෙහා ඉරේ ලියන්න. MSB වෙන සමානයි කවුද? මේ උඩ උදාහරණය හැටියට MSB සමානයි 1යි. ඒ වැඩිම වෙසෙස බිටුව වෙන එකනේ. එයා MSB සමානයි 1යි. වැඩිම වෙසෙස බිටුව ඉන්නේ එයා 1. MSB එතන පල්ලෙහා රුලේ ලියන්න MSB සමාන 1යි. මේක MSB 1යි. ඉහත බයිටේ ඇති අඩුම ස්ථානීය අගය සහිත බිටුව වන්නේ දකුණු අන්තයේ ඇති බිටුවයි. එය අඩුම වෙසෙස බිටුව least significant bit LSB ලෙස හඳුන්වන එක අංකණය කරන්නේ LSB විදිහට. එතන පල්ලෙහා හිස්තනේ ලියන්නේ නම් LSB මේකේ හැටියට කවුද? බිංදුව. හරිනේ බිංදුව. හරි. LSB මේකේ හැටියට බිංදුව. හරි. එන 19 වෙනි පිට උඩට පහත දැක්වෙන එක් එක් බයිටේ ඇති MSB හා LSB කුමක්ද සඳහන් කරන්න. පොඩි එක්සැම්පල් එකක් දාගන්නවලු. අපි එක්සැම්පල් දෙකකින් මේක බලමු. පොඩි දෙයක්. අපි කියන්නේ මේකේ MSB කවුද? මේකේ LSB කවුද? ලොකු දෙයක් නෑ. MSB කියන්නේ වම් පැත්තේ කෙළවර ඉන්න එක්කෙනා. මෙන්න මෙයා බිංදුව. LSB කියන්නේ දකුණු පැත්තේ කෙළවර ඉන්න එක්කෙනා. එක. හරි. මේකේ MSB most significant bit කවුද? වම් පැත්තේ කෙළවර ඉන්න එක්කෙනා බිංදුව. මේකේ LSB වෙන්නේ කවුද? දකුණු පැත්තේ කෙළවර ඒ ඉන්නේ බිංදුව. හරි. ඔයගේ සරල දෙයක් තියෙන මේ කොටු දෙකේ ඉන්නේ කවුද කියලා බලන්න තියෙන්නේ. මෙයා තමයි MSB most significant bit එක. මේ ඇවිල්ලා least significant bit අඩුම වෙසෙස බිටු. හරි. ඔය කැලේ ඔච්චරයි තියෙන්නේ. ඊට පස්සේ යටින් පොයින්ට් එකක් තියෙනවා පහත දැක්වෙන්නේ පිළිපොළ දෙකක් බෙදාගෙන මතක තබා ගන්න හැකි මතක පරිපත්ත රූප සටහනකි එක එක ඉරකින් කපා ගන්න. ඒක නැහැ. හරි. එක එක ඉරකින් කපා ගන්න. හරි. අපි දැන් යමු